අලගල්ලයි උතුවන් කන්ද. මිරිස් කුඩුයි ලුණුයි. වැස්සක් හැමෝටම සුබ දවසක්. අපි අද යන්නේ පොකුණුගලට. දැන් මේ ඉන්නේ පොකුණුගල යන පාර මග ඉන්නේ පාර මග. ඇත්තටම ගියොත් මේ තව යන ගමන් ඉන්නේ. අද අපිත් එක්ක ඉන්නවා යාළුවෝ සිට. අපි බලමු කවුද ඉන්නේ කියලා. අපිත් එක්ක හැමදාම වගේ සහන් ඉන්නවා. අපිත් එක්ක කාශ්කමල් ඉන්නවා. එලගල්ල වීඩියෝ එකෙන් පස්සේ අද තමයි වීඩියෝ එකට ආවේ. එහෙනම් අපි තව ටිකක් උඩට යන්. ගිහිල්ලා බලමු මේ පොකුණුගල මොනවද තියෙන්නේ කියලා. අපි දැන් පන්සලට ඇවිල්ලා ඉන්නේ. මේ සුපිරි වැඩක් වුණා. අපි පල්ලේ ඉඳලා මේ වීඩියෝ එන්න දැම්ම බයික් එකේ එන ගමන් කොහොම හරි මේ බටන් එක එබිලා නැතුව හරි මොකක් කරලා වීඩියෝ උන්නේ නැහැ. දැන් අපි බයික් එක උඩ දාලා ආයි ටිකක් පල්ලට ආවා. වීඩියෝත් වෙලා නැති හන්ද මේ ඔයාලට ඒ ටික පෙන්නන්න. ඔයාලට මේ මෙතනින් පේනවා මේ අලගල්ලයි උතුවන් කන්දයි. ඒ කියන්නේ මේ මෙතනින් පේන්නේ උතුවන් කන්ද. ඊට එහා පැත්තෙන් ඔයාලට පිටිපස්සෙන් පේන්නේ අලගල්ල. සාමාන්‍යයෙන් අපිට මේ එහෙම අර පිටිපස්සෙන් අලගල්ල පෙවුන්නේ නැහැනේ කලින් අර. මෙහෙම උතුවන් කන්ද මෙහෙම අලගල්ල වගේ තැන් දෙකකින් වගේ මෙතනට පේනවා උතුවන් කන්දට පිටිපස්සේ අලගල්ල. ඔන්න ඔය විදිහට තමයි මෙතන පේන්නේ. අපි දැන් උඩට යන්. බයික් ටික උඩ තියෙන අපි පල්ලට ආවා. තුනම එක පසුබිමේ පේනවා. බෝධියයි, චෛත්‍යයයි, ඝණ්ටාරපුයි. එතනින් කියන්නේ මේ පල්ලම තියෙන්නේ. අපේ මේ ලස්සන ගලක් පේනවා අපිට. ඒක උඩට නම් යන්න බැරිය මං හිතන්නේ. වෙලාවත් 5යි ගානකට ළඟයි. දැන් අපි මේ පොකුණු වලට යන ගමන් ඉන්නේ. අර පල්ලේ ඉන්න මාම කිව්වා මේ පල්ලේ පොකුණක් එහෙමත් තියෙයි කියලා. මෙතන හොඳට මේ ඉර බැහැගෙන යනවා අපිට බලන්න පුළුවන්. අර පැත්තෙන් පේන්නේ නැව්ගල. පියන් එන ඉස්සරහට. ඉන්න පොකුණක් නම් හම්බුන්නේ නැහැ. කමන්නේ අපි ඒක කියලා හිතාගමුකෝ දැන් මේ කියලා හිතාගමු පොකුණු වල. අර පැත්තෙන් ඉර බැහැගෙන යනවා. අපි දැන් ඔයාලට පෙන්වන්න යන්නේ. ඒ ඉර බැහැගෙන යන සුන්දර මොහොත. තියෙන්නේ දෙවෙනි පොකුණ. මේ තුන්වෙනි. මම හිතන්නේ මේ පොකුණ තියෙන හන්ද තමයි. ඒක තව ටික මේක හන්ද වෙන්නේ නැති පොකුණ වල කියලා කියන්නේ නෑ. නැවගල පැත්තෙන් ඉර බැහැගෙන යනවා මම තියෙන්නේ. අපි අද ගෙනාවා ජම්බෝලයි මිරිස් කුඩුයි ලුණුයි. අපි අද මේ ටික තමයි කන්නේ.
කන ගමන් අපි අර ඉර බහගෙන එන දිහා බලමු. ඔයාලත් එහෙනම් ඒක රස විඳින්න. වැස්සක් යන ගමන් තියෙන්නේ පල්ලේ හිටියේ මේ වහින්න එන්නේ නැත්තම් මේ කළු වුණා මෙතන පල්ලට යන්න මේ නැත්තම් තෙමෙන්න වෙනවා පොඩි වැස්සක් ආවා ඒක හන්ද අපි මේ ඔක්කොමලා පල්ලට ආවා අපි එහෙනම් මෙතනින් මේ පොකුණුගල අන්සලේ වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එක හමු වෙනකම් අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.